අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. මම ඇහෙනව නේද පුතේ? මම පැහැදිලිව ඇහෙනවද? ඔය ඇහෙනව නම් රේස් හෑන්ඩ් එකක් දාමු. හරි ගැටලුවක් නෑ නේද? හරි එහෙනම් 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පන්තිය තමයි ආරම්භ කරන්න හදන්නේ මයිගයිඩෝ සායතනය හරහා අපි පවත්වන භූගෝල විද්‍යාව පන්තිය. එතකොට අපි දැන් මේ වෙනකොට ඔයාලගේ ටර්ම් ටෙස්ට් එක ළඟ ළඟ එන කාල සීමාව තුළ අපි දැන් දෙවෙනි පාඩමේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ භූදර්ශනය කියන පාඩමේ අවසාන හරියට ඇවිල්ලා තියෙනවා. එතකොට තුන්වෙනි පාඩමත් අපි මේ ජූලි මාසයේ අවසන් කරලා තුන්වෙනි පාඩම කියන්නේ ඉතා සරල පාඩමක්. ඒ කොටසත් ආවරණය කරලා අපි ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක සිද්ධ කරනවා. එතන මේ ජූලි මාසයේ කරන වැඩසටහනේ ආරම්භයක් විදිහට තමයි අද දවසේදී ඔයාලට මේ පන්තිය පැවැත්වෙන්නේ පුතේ. අද අපි කතා කරන්නේ දේශගුණික කලාප පිළිබඳව. ශ්‍රී ලංකාවේ භූදර්ශනයේ දේශගුණය තැනින් තැනට වෙනස් වෙනවා. ඔය වෙනස් වෙන තැන් අනුව අපිට තියෙනවා පුතේ දේශගුණික කලාප ටිකක්. එතකොට දැන් ඔයා මේ සම්බන්ධ වෙලා තියෙන ශ්‍රී ලංකාවේ තියෙන දේශගුණික කලාප මොනවද සහ මේ දේශගුණික කලාප කොයි විදිහටද හඳුනාගන්නේ? කොහොමද ඒකේ වෙනස්කම් දේශගුණික කලාපයෙන් කලාපයට වෙනස් වෙන සාධක මොනවද? ඔන්න ඔය ටික තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. පුතේ අපේ දේශගුණික කලාප ගත්තහම අපිට තියෙනවා දේශගුණික කලාප පහක්ම. හරිද? දැන් සංචාරකයෝ හිතන්නකෝ අපේ රටට එන සංචාරකයෝ මේ හරි පුදුම වෙනවා එක පුංචි රටක් ඇතුළත මෙච්චර දේශගුණික වර්ග කොහොමද තියෙන්නේ කියලා. ඒ තරම් අපේ රටේ දේශගුණය තැනින් තැනට වෙනස් වෙලා තියෙනවා. ඒ තැනින් තැනට වෙනස් වීමත් එක්කම අපිට දේශගුණික කලාප පහක් හැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඔය දේශගුණය තැනින් තැනට වෙනස් වෙන නිසා ඒ ස්ථානවලට අදාළව ලස්සනට භූදර්ශනයක් නිර්මාණය වෙලා තියෙනවා ශාක හා සත්ත්ව විවිධත්වයක් සහිතව. හරිද? එතකොට මේ දැන් ඔයාලා ඉන්න පරිසරයත් එක්ක ඔයාලගේ දේශගුණය මොකක්ද කියලා ඔයාලා දන්නවා. හරිද? දැන් සමස්ත ලංකාව පුරාම තියෙන දේශගුණය කොයි වගේද කියලා තමයි මෙතනදී අපි හඳුනා ගන්න හදන්නේ. ශ්‍රී ලංකාව ගත්තහම සමහර තැනකට දැන් පොඩි රටක් වුණාට මේක වර්ග කිලෝමීටර් 65610ක් වෙච්ච භූමියක්. හැබැයි පුතේ මේ චූටි දිවයින ඇතුලේ මේ පුංචි ගොඩබිම ඇතුලේ අපි ඔන්න ට්‍රිප් එකක් යනවා කියලා හිතන්නකෝ. සමහර වෙලාවට අපි වියලි කලාපේ ඉඳන් ඒ කියන්නේ අනුරාධපුරේ ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. නුවරඑළියට යනකොට එයාට ඒ අනුරාධපුරේ හිටියා වගේ නුවරඑළිය යනකොට ඒ පාරිසරික තත්ත්වය නෙවෙයි අත්විඳින්න තියෙන්නේ. හරිද? අනුරාධපුර පැත්තට යනකොට උෂ්ණත්වය වැඩි. හැබැයි නුවරඑළිය පැත්තට එනකොට උෂ්ණත්වය අඩු වීමක් සිද්ධ වෙනවා. ඒතර පරිසර පද්ධතිය වෙනස්කම් සහිතයි. ඒ ප්‍රදේශයේ හැදෙන ශාක වර්ග නෙවෙයි නුවරඑළිය හැදෙන්නේ. හරිද? තැනින් තැනට මේ අපේ ශ්‍රී ලංකා භූදර්ශනය තුළ විවිධත්වයක් සහිතව අපිට ශාක විවිධත්වයක්, සත්ත්ව විවිධත්වයක් වගේම අපිට දැනෙන ශරීර උෂ්ණත්වයේ වෙනසකුත් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔය සාධක අනුව ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පහක් ඔයාලට හඳුනා ගන්න තියෙනවා. එතකොට ඔය දේශගුණික කලාප පහ වෙන් කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ සාධක මත. හරිද? අපි සාධක ටික ඉස්සෙල්ලාම බලමු මොනවා සාධක මතද අපි මේ ශ්‍රී ලංකාවේ දේශගුණය වර්ග කරන්න කියලා. ප්‍රධානවම ගත්තොත් ශ්‍රී ලංකාවේ දේශගුණය වර්ග කරන්නේ එක උෂ්ණත්වය මත. පළවෙනි සාධකය අපි හඳුන්වනවා උෂ්ණත්වය. දෙවෙනි සාධකය අපි කතා කරනවා පුතේ දෙක වර්ෂාපතනය. ඊගාව සාධකය තමයි අපි මේ දේශගුණය වෙනස් වෙන්න බලපාන තව සාධකයක් විදිහට එහෙම නැත්නම් දේශගුණික කලාප වෙනස් වෙන්න වෘක්ෂලතාවල වෙනස්කම් ඇති වෙන්න පස කියන සාධකයක් බලපානවා. එතකොට අපි විශේෂයෙන් කතා කරන්නේ මෙන්න මේ දෙක විතරයි. උෂ්ණත්වය සහ වර්ෂාපතනය. එතකොට එක තැනක දේශගුණයක් තව තැනක දේශගුණයකට වඩා වෙනස් වෙන්න ප්‍රධානවම බලපාන්නේ උෂ්ණත්වය සහ වර්ෂාපතනය. ඔය කියන කාරණාව මත ලෝකයේ
දේශගුණය වර්ගීකරණය කරන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දේශගුණය වර්ගීකරණය කරන්නත් පුළුවන්. දැන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණය. දැන් ඔයාලා ඉගෙන ගත්තනේ කලින් පාඩමේ ආසියානු ප්‍රදේශයේ මේ භූදර්ශනය සහ ඒක දේශගුණය. ඒ දේශගුණය කතා කරනකොටත් පුතේ අපි කතා කරේ මේ උෂ්ණත්වය සහ වර්ෂාපතනය මත තමයි දේශගුණික කලාප විදිහටත් අපි වයින් කරේ. සෞම්‍ය කලාපය, නිවර්තන කලාපය, ශීත කලාපය කියලා. එතකොට අපේ රට ඇතුලේ ඒකේ දේශගුණික කලාප තිබුණද අපි අර මේ ලෝක දේශගුණක වර්ගීකරණය වගේ ලොකු වර්ගීකරණයක් නැහැ. අපිට තියෙන්නේ අපේ ප්‍රදේශයේ විවිධත්වය මත දේශගුණ වර්ග ටිකක්. ඔන්න බලමුකෝ අපේ දේශගුණයේ ස්වරූපය කොහොමද අපි මේක බෙදාගන්නේ කියලා. හරි. මේ මම දල සටහනක් අඳිනවා ශ්‍රී ලංකාවේ. ඔන්න ශ්‍රී ලංකාව තියෙනවා. හරිද? ඔන්න ශ්‍රී ලංකාවේ භූදර්ශනය. හරි. මේකෙදි අපි කතා කරනවා පුතේ ශ්‍රී ලංකාවේ භූදර්ශනයේ මෙන්න මේ කලාපය. ඊට පස්සේ මෙන්න මෙහෙම කලාපයක්. සහ මෙන්න මේ විදිහට ස්ථාන දෙකක් තියෙනවා. එතකොට දේශගුණික කලාප පහ වෙන් කරන්නේ මෙතන අංක 1 2 3 4 5. හරි. ඔන්න ශ්‍රී ලංකාවේ තියෙන දේශගුණික කලාප පහ. එතකොට මේ දේශගුණික කලාප පහේ අපි කතා කරනවා පළවෙනි එක තමයි පහතරට තෙත් කලාපය. නම් පහ ඉස්සෙල්ලාම හඳුනාගෙන ඉමු. පහතරට තෙත් කලාපය. මෙන්න මෙයාට අපි කියනවා පහතරට වියලි කලාපය. පහතරට වියලි කලාපය. හරි. මෙන්න මේක අපි හඳුන්වනවා කඳුකර තෙත් කලාපය. කඳුකර තෙත් කලාපය. එතකොට මෙන්න මෙයා හඳුන්වනවා කඳුකර වියලි කලාපය. කඳුකර වියලි කලාපය. ඊළඟට මෙන්න මේ පහ මෙතන පහමයි. පහ කියලා හඳුන්වන්නේ අර්ධ ශුෂ්ක කලාපය. අර්ධ ශුෂ්ක කලාපය. හරි. එහෙනම් ශ්‍රී ලංකාවේ මේ විදිහට බලපුවහම දේශගුණික කලාප පහක් තියෙනවා. මේ තියෙන්නේ පුතේ මේ දේශගුණික කලාප පහ. හරිද? ඔන්න බලන්නකො එහෙනම් දේශගුණික කලාප පහ ගත්තාම තනින් තැනට මේකේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වෙනස් වීම කොහොමද වෙන්නේ කියන එක බලමු. හරි. දැන් මෙතනදී මේ බලන්නකො පහතරට කියලා දෙකක් තියෙනවා. කඳුකර කියලා දෙකක් තියෙනවා. ඒ දෙකේම තියෙන පුතේ පහතරට තෙත් කලාපය පහතරට වියලි කලාපය. මේ පහම මතක තියාගන්න ලේසිම විදිහ. හරිද? පහතරට කියන්නේ උසින් අඩුයි කියලානේ. පහතරට ඒ කියන්නේ උස නැහැ කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. එහෙනම් උසින් අඩු ප්‍රදේශ වල තෙත් කලාපයකුත් තියෙනවා. උසින් අඩු ප්‍රදේශවල වියලි කලාපයකුත් තියෙනවා. පහතරට තෙත් කලාපය පහතරට වියලි කලාපය. එතකොට උස සහිත ප්‍රදේශයකුත් තියෙනවා. උසින් වැඩි ප්‍රදේශයේ කඳුකර කියන නම පාවිච්චි කරනවා. උසින් වැඩි ප්‍රදේශය කඳුකර කියලා හඳුන්වනවා. කඳුකර කලාපයේ තෙත් කලාපය තියෙනවා වියලි කලාපය තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ පහතරට තෙත් කලාපය පහතරට වියලි කලාපය කඳුකර තෙත් කලාපය සහ කඳුකර වියලි කලාපය කියලා දේශගුණික කලාප හතරකට වෙන් වෙන්නේ. එතකොට මෙන්න මේ හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශය ඊගාවට පුත්තලම මන්නාරම ආශ්‍රිත ප්‍රදේශය ඒ ප්‍රදේශ අපි හඳුන්වනවා අර්ධ ශුෂ්ක ප්‍රදේශ කියලා. අර්ධ ශුෂ්ක කලාප කියලා හඳුන්වනවා. දැන් දේශගුණික කලාප පහම පුළුවන් වෙන්න ඕනේ එකපාරක් මාත් එක්ක ගියමු හොඳට අවධානයෙන් හිටියොත් එහෙම දේශගුණික කලාප පහ එකපාරටම පාඩම් තියාගන්න පුළුවන් වෙයි. හරිද? මාත් එක්ක බලාගෙනම කියමු. ඊට පස්සේ මේ බෝඩ් එක දිහා බලන්නේවත් නැතුව අපි දේශගුණික කලාප පහ මොනවද කියලා හඳුනාගමු. හරි. මාත් එක්කම කියමු. පළවෙනියටම පහතරට දෙකයි. කඳුකර දෙකයි. හරිද? දෙපැත්තෙන් තියෙන්නේ අර්ධ ශුෂ්ක කලාප දෙක. දැන් මාත් එක්ක බලාගෙන කියමු. පහතරට තෙත් කලාපය පහතරට වියලි කලාපය. කඳුකර තෙත් කලාපය
කඳුකර වියලි කලාපය. දෙපැත්තෙන් තියෙනවා අර්ධ ශුෂ්ක කලාප. පැහැදිලිද? ආයසරයක් කියනවා. ඔන්න හොඳට මතක තියාගන්න. පළවෙනි එක පහත රට තෙත් කලාපය. ඊගාවට පහත රටම තියෙනවා වියලි කලාපයක්. ඊගාවට කඳුකර තෙත් කලාපය කඳුකරේම තියෙනවා වියලි කලාපයක්. ඊගාවට දෙපැත්තෙන් තියෙන්නේ අර්ධ ශුෂ්ක කලාප. හරි? දැන් ඔන්න කිසිම දෙයක් බලන්නේ නැතුව. හරි මම මේක ඉස්සරහා හිට ගන්නවා. එතකොට පේන්නේ නැහැනේ. හරිද? දැන් කිසිම දෙයක් බලන්නේ නැතුව කියමු බලන්න දේශගුණික කලාප පහ. ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප පහ. පළවෙනි එක මොකද්ද? පහත රට තෙත් කලාපය. දෙවෙනි එක කඳුකර පහත රට වියලි කලාපය. ඊගාවට කඳුකර තෙත් කලාපය. ඊගාවට කඳුකර වියලි කලාපය. දෙපැත්තෙන් තියෙනවා අර්ධ ශුෂ්ක කලාප. හරි සියල්ලම පහම එකපාර මතක හිටපු අය විතරක් රේසයන් කරමු බලන්න අත උස්සමු. රේසයන් එකක් දාමු. මට පේන්නේ නැහැ ඔයාලා අත උස්සගෙන හිටියට වැඩක් නැහැ. ඒ නිසා රේසයන් එකක් දාමු. ශානියමයි පන්තියෙන් ඉන්න භාගයකටත් වඩා මේ වෙනකොට පුළුවන්. අර මං කිව්වේ හරියට අහගෙන හිටියා නම් එකපාරයි. හරිද මේක මේ දැන් ඔයාලට පාඩම් කරන්න ඕන විෂයක් නෙවෙයි මේ ජෝග්‍රෆි කියන්නේ නිකන් අහගෙන හිටියත් ඇති. දැන් අපේ මේ එක දිගට කරන පන්තිවලදී ළමයි ගොඩක් වෙලාවට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට ලකුණු 90න් එහා ගත්තා. ඇයි හේතුව අහගෙන හිටියත් ඇති. මේ අහගෙන ඉඳලා මේ වෙලාවෙම අපි පාඩම් කරනවානේ. ඒ ටිකම ඇති වාට ටර්ම් ටෙස්ට් එකේ සෑහෙන ලකුණු ප්‍රමාණයක් ගන්න. දැන් මේ සැරේ ටර්ම් ටෙස්ට් එකට ගොඩක් අයට 75න් ඉහළ දෙන්න ඕනේ. හරිද? මේ සැරේ අපි දැන් පාඩම් ඉවර වුණ හැටියෙම ටර්ම් ටෙස්ට් එකට අදාළව පේපර් සාකච්ඡා කරනවා. එතකොටත් අපි ඒවා ඒ වෙලාවෙම මතක තියාගමු. හරිද? ඒක තමයි සරලම ක්‍රමය. මොකද ඔයාලට සබ්ජෙක්ට් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම පාඩම් කරගන්න කාලය නැහැ. ඉගෙන ගන්න වෙලාවෙම පාඩම් කරගන්නයි තියෙන්නේ. හරි. දැන් පුතේ මේ එක එක දේශගුණික කලාප හැදුනේ කොහොමද සහ මේකේ ලක්ෂණ මොනවද කියලා තමයි බලන්න යන්නේ. දැන් ඔයාලට අපි කියා දුන්නා මීට කලින් ශ්‍රී ලංකාවට වැසි ලැබෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා කියලා. chat එකේ දාමුද? පන්තියේ හිටපු අයත් ඇති, නැති අයත් අද සම්බන්ධ වෙලා ඇති. කමක් නැහැ ගැටලුවක් නැහැ. මම හිතන්නේ වැසි ලැබෙන ක්‍රම ටික ඔයාලා දන්නවා 7 වසරේ විතර ඉඳලා. නේද? ලංකාවට වැසි ලැබෙන ක්‍රම 3ක් තියෙනවා කියමු බලන්න ඒ 3. chat එකේ දාගෙන යමුද? ඔයාලා chat එක open නැද්ද? හරි, පුළුවන් නේද? අන්න හරි එක්කෙනෙක් කිව්වා මෝසම. හොඳයි දැන් එනවා. මෝසම් බැස්ස බහිනවා. අපිට වැසි ලැබෙන ක්‍රම. එකක් තමයි මෝසම. දෙවෙනි එක මෝසමෙන් වහිනවා. ඊට පස්සේ සංවහණයෙන් වහිනවා. සංවහණය. ආයමත් සරයක් අපිට වහිනවා මෝසම් සංවහන සහ අනිත් එක මොකද පුතේ? වාසුලි. වාසුලි වලට වැසි ඇති කරනවා නේද? වාසුලි. ඔන්න අපිට වැසි ඇති කරන ක්‍රම 3. මොනවාද වැසි ඇති කරන ක්‍රම 3 එතකොට? මෝසම, සංවහනය සහ වාසුලි තත්ත්ව. මෝසමෙන් වහිනවා. මෝසම ආකාර දෙකයි. මොනවද මෝසම ආකාර දෙක? හොඳයි නියමයි. ගොඩක් අයට මතකයි ගිය සතිය උගන්වපු ඒවා අපි ගිය සතිය තමයි වර්ෂාපතනය ඉවර කරේ. හරි ලස්සනට පාඩම ඉවර කරා නේද? වර්ෂාපතනය කියන එක ලංකාවට වැසි ලැබෙන ක්‍රම ටික පිළිබඳව. ඔව් මෝසම ආකාර දෙකයි. එකක් නිරිත දිග මෝසම. නිරිත දිග මෝසම. අනිත් එක ඊශාන දිග මෝසම. ඊශාන දිග මෝසම. හරි සංවහනය ඇතිවන කාල සීමාව අනුව දෙකක් කියලා කියා දුන්නා නේද? සංවහනය කාල සීමා දෙකක ඇති වෙනවා. ඒ දෙකට හඳුන්වන නම් දෙකක් තිබුණා. chat එකේ දාගෙන යමු. නියමයි හරි. සෑහෙන උත්තර ලැබෙනවා. මේ අනිත් අයට ටයිප් කරගන්න එහෙම වෙලාව යන නිසා පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. එක දිගට උත්තර ලැබෙනවා. හැමෝම කියන්න ඕනේ. මොනවද කියන්නේ? අන්න හරි. පළවෙනි අන්තර් මෝසම සහ දෙවෙනි අන්තර් මෝසම. පළවෙන අන්තර් මෝසම
ඊගාවට දෙවන අන්තර් මෝසම. හරි දැන් මේ වර්ෂාපතනයයි උෂ්ණත්වයයි නැතුව අපිට දේශගුණික කලාප ගැන කතා කරන්න බෑ පුතේ. හරිද? වර්ෂාපතනය සහ උෂ්ණත්වය කියන එක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා අපිට දේශගුණික කලාප ගැන කතා කරනකොට. එහෙනම් ලංකාවට ලැබෙන මේ වැසි ලැබෙන ක්‍රම ටිකම හේතුවක් වෙනවා මේ වගේ දේශගුණික කලාප පහක් නිර්මාණය වෙන්න. පැහැදිලිද? මේ වගේ දේශගුණික කලාප පහක් නිර්මාණය වෙන්න ලංකාවට වැසි ලැබෙන ක්‍රම ටික හේතුවක් වෙනවා. පුතේ ශ්‍රී ලංකාවට මෙන්න මේ පැත්තෙන් හුලං හමාගෙන ඇවිල්ලා වැස්සොත් එහෙම ඒක මොන මෝසම කියලාද කියන්නේ? කියමු බලන්න මොකක්ද මේ මෝසම? මේ පැත්තෙන් සුලං හමාගෙන ඇවිල්ලා වැස්සොත් මොන මෝසම කියලාද කියන්නේ? මොකක්ද මෝසම? නියමයි. ඒ පැත්තෙන් සුලං හමාගෙන ආවොත් අපි කියන්නේ නිරිත දිග මෝසම. නිරිත දිග මෝසම කියලා කියනවා නේද? අන්න හරි. නිරිත දිග මෝසම කියලා කියනවා. එතකොට බලන්න පුතේ අනිත් පැත්තෙන් ආවොත්. හරිද? මෙන්න මේ පැත්තෙන් සුලං හමාගෙන ආවොත් කොහෙන්ද? මේ පැත්තේ. මෙහෙන් හුලං හමාගෙන ආවොත් මොන මෝසම කියලාද කියන්නේ? මෝසමේ ආකාර දෙකක් නිසා කියන්න පුළුවන් හොඳට. ඔව්. මේ පැත්තෙන් හුලං හමාගෙන ආවොත් අපි ඒකට කියනවා මෝසමේ නම කියාගෙන යමු. අන්න හරි. ඊශාන දිග මෝසම. පුතේ මේ පැත්තෙන් හුලං හමාගෙන ආවොත් ඊශාන දිග මෝසම. මේ පැත්තෙන් හුලං හමාගෙන ආවොත් නිරිත දිග මෝසම. එහෙනම් පුතේ මේ මධ්‍යම කඳුකරයේ හැප්පිලා මේ නිරිත දිග මෝසමෙන් වහින්නේ මධ්‍යම කඳුකරයේ මෙන්න මේ බෑවුම් වලට අපි කියනවා බටහිර පැත්තේ තියෙන නිසා බටහිර බෑවුම් කියලා. බටහිර බෑවුම් වලට තමයි වැඩියෙන් වහින්නේ. ඒක සිද්ධ වෙන කාල සීමාව ගත්තොත් වැඩි කාලයක් වහිනවා මෙයාලට. මාස ටික මොනවද? නිරිත දිග මෝසම සක්‍රිය වෙන මාස. නිරිත දිග මෝසම සක්‍රිය වෙන මාස ගත්තොත් එහෙම මාසම තියෙනවා මාස 5ක් විතර. බලන්නකෝ. මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. මාස කීයක් වහිනවද පුතේ නිරිත දිග මෝසම සක්‍රිය වුණාම? මාස 5ක් වහිනවා. දැන් තෙත් කලාපේ ඉන්න අයට මේ දවස්වල වැස්ස තියෙන්නේ. කොහොමද තෙත් කලාපේ ඉන්න අය රෙසන් කරන්න? තෙත් කලාපේ තමන්ගේ ගෙදර තියෙන අය තෙත් කලාපේ අය ඉන්නව නේද? වැඩි පිරිසක් ඉන්නවා තෙත් කලාපේ. වහිනවද මේ දවස්වල? දැන් මේ අපි ගෙවන්නේ ජූනි මාසය. නේද? ජූනි මාසයේ අග මේ දවස්වල වහිනවද? දැන් අද වැස්සද නැද්ද කියන එක නෙමෙයි මේ දවස් සීමාව තුල වහිනවද? ඔව්ද නැද්ද කියලා දාගෙන යමු. ඔව් මේ දවස්වල වහිනවා. ගොඩක් ප්‍රදේශවලට මේ දවස්වල වැස්ස වැඩි තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 5ක්ම වහින නිසා මේ ප්‍රදේශය තෙත් කලාපය කියලා හඳුන්වනවා. තෙත් කලාපය කියලා තමයි හඳුන්වන්නේ. මාස 5ක් වහිනවා. ඉතින් මොකද මේ උස අඩු ප්‍රදේශ තෙත් කලාපේ පහතරට තෙත් කලාපය කියලා කියනවා. උස වැඩි ප්‍රදේශ තෙත් කලාපේ කඳුකර තෙත් කලාපය කියලා හඳුන්වනවා. එතකොට මේ සමස්තය මේ බලන්නකො. මෙන්න මේ කියන සමස්තයම එකට ගත්තොත් එහෙම අර කුලක වගේ තමයි තෙත් කලාපයට තමයි අහු වෙන්නේ. එතකොට උස අඩුයි නම් පහතරට තෙත් කියනවා. උස වැඩි නම් කඳුකර තෙත් කියලා කියනවා. දැන් ඔය උස තීරණය කරනවානේ. උස වැඩි ප්‍රදේශ කියලා. ඔය උස වැඩි ප්‍රදේශ තීරණය කරන්නේ සාමාන්‍යයෙන් මීටර් 300ට වඩා උසින් යුක්ත ප්‍රදේශ පමණයි. එතකොට මේ හැම ප්‍රදේශයක්ම මෙන්න මේ හැම ප්‍රදේශයක්ම මීටර් 300ට වඩා උසින් අඩු ප්‍රදේශ. මීටර් 300ට වඩා උසින් අඩු ප්‍රදේශ. මෙතනින් එහා ගත්තහම මෙන්න මේ සියලුම ප්‍රදේශ මෙන්න මේ ඇඳලා තියෙන සියලුම ප්‍රදේශ මීටර් 300ට වඩා ඉහළින් වැඩි ප්‍රදේශ. පැහැදිලිද මේ කතාව? ඇයි මේ තෙත් කලාපේම කොටස් දෙකකට බෙදුවේ කියන එක? උස අනුව තමයි මේ බෙදීම සිද්ධ කරලා තියෙන්නේ. උස වැඩි ප්‍රදේශ කඳුකර තෙත් උනා. උස අඩු ප්‍රදේශ පහතරට තෙත් උනා. පැහැදිලිද?
කොහොමත් වහින්නේ නිරිත දිග මෝසමේ. දෙකටම වහින්නේ නිරිත දිග මෝසමේ. හරිද? වැඩියෙන්ම දෙකටම වහින්නේ නිරිත දිග මෝසමේ. හැබැයි ඉතින් උසානුව තමයි මේක කලාප දෙකකට වෙන් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. පහතරට දෙත් කලාපය කඳුකර දෙත් කලාපය දෙකම එකවර කියා දෙන්නේ. හරිද? එතකොට තමයි ඔයාලට මේ දෙකේ වෙනස තේරෙන්නේ සහ මේක පැහැදිලිව අවබෝධ වෙන්නේ. හරිද? එතකොට දෙකටම වහින්නේ නිරිත දිග මෝසමේ. මැයි සිට සැප්තැම්බර් දක්වාම වහිනවා. මම මෙතන ලියන්නම් මැයි සිට සැප්තැම්බර් දක්වා. මැයි සැප්තැම්බර් දක්වාම වහිනවා. දෙකටම වහින්නේ එකම මෝසමේ. එතකොට වෙනස තියෙන්නේ මෙයා උස වැඩි මෙයා උස අඩුයි. උස වැඩි එක්කෙනාට කඳුකර කිව්වා, උස අඩු එක්කෙනාට පහතරට කියලා කිව්වා. හරිද? සාමාන්‍යයෙන් මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙනවා මෙයාට වඩා. හරිද? දැන් වැස්ස නම් වෙනස් වෙන්නේ දෙන්නටම එක විදිහට වහින්නේ. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙනවා. මෙයාගේ උෂ්ණත්වය ගත්තහම සෙල්සියස් අංශක 27ක් විතර. සෙල්සියස් අංශක 27ක විතර උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි මීටර් 300 ඉක්මවන ප්‍රදේශයක නම් ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? chat එකේ දාගෙන යමු. අඩු වෙනවද වැඩි වෙනවද කියලා. උෂ්ණත්වය අඩු වෙනවද වැඩි වෙනවද? උස වැඩි වෙනකොට උෂ්ණත්වයට මොකක් වෙනව කියලාද කියලා තියන්නේ අපි. උස වැඩි වෙනකොට උෂ්ණත්වය අඩුවීම සිද්ධ වෙනවා. උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩු වෙලා මේ ප්‍රදේශයේ සමහර වෙලාවට සෙල්සියස් අංශක 20 22 ඔන්න ඔය වගේ මට්ටම් වල උෂ්ණත්වය රඳා පවතිනවා. පැහැදිලිද? එතකොට නිරිත දිග මෝසමෙන්ම තමයි වහින්නේ. හැබැයි උෂ්ණත්වය එකිනෙකට වෙනස් වෙනවා. එතකොට මධ්‍යම කඳුකරේ බටහිර දෑවුම් ටික තමයි මේකට ආйти වෙන්නේ. මහනුවර, නුවරඑළිය මේ ප්‍රදේශ ආйти වෙන්නේ මධ්‍යම කඳුකරේ බටහිර දෑවුම් වලට. එහෙනම් කඳුකර තෙත් කලාපයට සාමාන්‍යයෙන් පහතරට තෙත් කලාපයට වඩා අඩු උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය වර්ෂාපතනය ගත්තහම මැයි සිට සැප්තැම්බර්ම තමයි වහින්නේ. වැස්ස ලැබෙන ප්‍රමාණයේ වෙනසක් තියෙනවා හැබැයි. හරිද? වැස්ස ලැබෙන ප්‍රමාණයේ වෙනසක් තියෙනවා. මෙයාට වහින්නේ මිලිමීටර් 2000ක් විතර. මෙයාට 2000ක් විතර වහිනකොට මෙයාට 3000ක් විතර වහිනවා. හරිද? ඔන්න වෙනස්කම්. මෙයාට 2000ක් වහිනවා මෙයාට 3000ක් වහිනවා. සාමාන්‍යයෙන් 2000ට වැඩි නම් සෑහෙන හොඳ වර්ෂාපතනයක් තියෙනවා. හැබැයි ඒකත් වඩා මෙයාගේ වර්ෂාපතනය වැඩි. හරිද? හරි. දැන් දෙන්නගේ වෙනස පැහැදිලිද? පැහැදිලිද දෙන්නගේ වෙනස්කම් මොනවද සහ සමානකම් මොනවද? ඔය පැහැදිලි අය රේසයන් කරමු. අන්න හරි. දැන් එකපාරින් මතක තියාගන්නයි තියෙන්නේ. සියල්ලම අපි එකවර මතක තියාගන්න යන්න. එහෙනම් දැන් ඔය කතා කරේ දේශගුණික කලාප දෙකක්. එකවර දෙකක් කතා කරා. තෙත් කලාපයටමයි දෙකමයි වෙන්නේ. උස අඩුයි නම් පහතරට තෙත්, උස වැඩි නම් කඳුකර තෙත්. දෙකටම වහින්නේ නිරිත දිග මෝසමෙන්, වැඩියෙන් වහින්නේ කඳුකරයට, අඩුවෙන් වහින්නේ පහතරට ප්‍රදේශයට. කඳුකරයට 3000ක් වහිනකොට පහතරට 2000යි වහින්නේ. උෂ්ණත්වය ගත්තහම මෙයාට 27ක් තියෙනකොට මෙයාට 20 සහ ඊට අඩු මට්ටම් වල උෂ්ණත්වයක් තියෙනවා. ඔන්න දෙකේ වෙනස. දැන් අපි යනවා පහතරට වියලි කලාපය සහ කඳුකර වියලි කලාපය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. මට කියන්නකෝ පුතේ කඳුකර තෙත් කලාපයට සහ පහතරට තෙත් කලාපයට නිරිත දිග මෝසමෙන් වැස්සනම් නිරිත දිග මෝසමෙන් වැස්සනම් පහතරට වියලි කලාපයට සහ කඳුකර වියලි කලාපයට වහිනව ඇත්තේ මොන මෝසමෙන්ද? මොකද්ද මෝසම? දාගෙන යමු chat එකේ. මොකද්ද මෝසම? මොකද්ද මෝසම වෙන්නේ? අන්න හරි. මේ පැත්තට වහින්නේ මොකකින්ද? ඊශාන දිග මෝසමේ. මේ ඊශාන දිග මෝසම මාස කීයක් විතර වහීද? chat එකේ දාමු මාස කීයක් විතර වහීද කියලා. අන්න හරි. බොහොම හොඳයි. දන්නවා නියමයි.
උත්තර එනවා එක දිගට මාස ගණන් කරලා කියන්න අනිත් අය ගණන් කරනවද තව? chat එකේ දාගෙන යමු. මාස කීයක් වහිනවද? ඔව් දැන් මාස ටික දැනගෙන ඉන්න ඕන මාස කීයක් වහිනවද කියලා. අන්න හරි. මාස 3යි වහින්නේ. මෙහෙට 5ක් වහිනකොට මෙහෙට 3යි වහින්නේ. මොනවද මාස ටික? දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා තමයි වහින්නේ. දෙසැම්බර් ඉඳන් පෙබරවාරි දක්වා මාස 3යි වහින්නේ. තෙත් කලාපයට මාස 5ක් වහිනකොට වියලි කලාපයට මාස 3යි වහින්නේ. මාස 3ක් වැහැලා ඇතිද? අවුරුද්දටම සංවහනයෙන් සහ වාසුලි වලටත් වහිනවා. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන වැස්ස ගත්තහම මෝසමනේ. හරිද? මෝසමේ ප්‍රබලත්වයනේ මේ කතා කරන්නේ. මෝසම ගත්තහම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වහින්නේ. ඒ වැස්සක් මහා ලොකු වැස්සක් නෙවෙයි. හරිද? මෙයාලට ලොකු වැස්සක් වහිනවා නිරිත දිග මෝසමේ. මෙයාලට ලොකු වැස්සක් වහින්නේ නැහැ. පොඩි වැස්සක්. ඔය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වහින්නේ පොඩි වැස්සක්. එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා. ඒක ඔයාලට මම කියා දුන්න වර්ෂාපතනය ගැන කතා කරනකොට අද කවුරු හරි එදා පාඩමට හිටියේ නැත්තම් මතක් වෙන්න කියන්න. පුතේ මේ කාල සීමාවෙදී නිරිත දිග මෝසම සක්‍රිය වෙනකොට ජල වාෂ්ප සහිත සුළං එන්නේ කොයි සාගරික ප්‍රදේශයෙන්ද? මොකද සාගරේ මේ පැත්තෙන් හුලං හමාගෙන එනකොට මේ හරිය තන්නේ කර තියෙන්නේ මහා සාගරයක්. මොකක්ද ඒ සාගරය? සාගරය කිව්වු. ඔයාලගේ උත්තරත් එක්ක තමයි අර තව තව දේවල් කියා දීගෙන ඉස්සරහට යන්නේ. මොකද්ද? අන්න හරි. ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරයේ පැත්තෙන් හුලං හමාගෙන එනකොට ජල වාෂ්ප වැඩි. මහා සාගරික ප්‍රදේශයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. හැබැයි මේ පැත්තෙන් එනකොට පුතේ බෙන්ගාල බොක්ක විතරයි තියෙන්නේ. බෙන්ගාල බොක්ක විතරයි තියෙන්නේ. හරිද? බෙන්ගාල බොක්ක ආශ්‍රිතව එච්චර ලොකු ජල වාෂ්ප ප්‍රමාණයක් එන්න තරම් සාගරික කලාපය ලොකු නැහැ. ඉන්දියන් සාගරයටම තමයි අයිති වෙන්නේ. හැබැයි ඉතින් පොඩි මුහුදු ප්‍රදේශයක් තමයි පහුවෙන්නේ. උඩින් තියෙනවා ඉන්දියාව එහෙම මේ පැත්තෙන් හුලඟක් ආවොත් එහෙම කිසි වැඩක් නැහැ. ඒ ජල වාෂ්ප සහිත සුළඟ අඩුයි. ඒ කියන්නේ ජල වාෂ්ප අඩුයි සුළඟේ. එතකොට මේ පැත්තෙන් මේ පහළ පැත්තෙන් හුලඟක් ආවොත් එහෙම ඒකේ ජල වාෂ්ප ගොඩාක් වැඩි. ඒකේ බලාකුළු හොඳට හදන්න පුළුවන්. හොඳට වහින්න පුළුවන්. මේ පැත්තෙන් එන හුලං ජල වාෂ්ප නැතුව ඔහෙ නිකන් හුලඟක් එන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා වහිනවා අඩුයි. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වැස්ස අඩු වෙන්න හේතුව බෙන්ගාල බොක්ක කියන පොඩි මුහුදු කලාපයකින් පමණක් සුළං හැමීම. නිරිත දිග මෝසමෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා වැඩි වැස්සක් ලැබෙන්න හේතුව මහා සාගරික කලාපයකින් ජල වාෂ්ප ලැබීම. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා මාස 3ක් වහිනවා. ඔය 3 නිසා එයාලට වැස්ස මදි. වැස්ස මදි කියන්නේ ජල හිඟයක් සහිත ප්‍රදේශයක්. ජල හිඟය පුරව ගන්න මෙයාලා දේවල් කරනවා හැබැයි. මොකද්ද කරන්නේ? ජල හිඟය අවම කරගන්න මෙයාලා හදාගෙන ඉන්නව මොනවද? මොනවද හදලා තියෙන්නේ? chat එකේ දාන්න. වියලි කලාපයට ගියාපුවම අපි මොනවද ගොඩාක් බලන්නේ? බලන්න දේවල් තියෙනවද? chat එකේ දාන්න. වියලි කලාපයට ගියාපුවම මේ ජල හිඟයට පිළියමක් විදිහට එයාලා හදාගෙන ඉන්නවා. කො ජල හිඟයට පිළියමක් විදිහට වැව් පද්ධතියක් හදාගෙන ඉන්නවා. නේද? වැව් පද්ධතියක්. දැන් ලංකාවේ වැඩිම ජලාශ වලට යට වෙලා, ඒ කියන්නේ මේ වැව් වලට යට වෙලා තියෙන භූමි ප්‍රමාණය ගත්තොත් එහෙම වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුර පොළොන්නරුව කියන දිස්ත්‍රික්කවල. එතකොට එයාලට මේ ජල හිඟය කියන එක තියෙන නිසා වැස්ස අඩු වෙන්න ලැබෙන නිසා එයාලා මොකද කරන්නේ? ජලය එකතු කරගන්න. තෙත් කලාපේ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. වහිනවා ඕන තරම්. ඕන තරම් වහිනවා. එයාලා එහෙම ලොකුවට ජල හිඟයකට මුහුණ දෙන්නේ නැහැ. හැබැයි වියලි කලාපයේ අය නිරන්තර ජල හිඟයකට මුහුණ දෙනවා. එතකොට වැව් පද්ධතියක් නිර්මාණය කරගෙන තියෙන්නේ ආදි කාලේ ඉඳන් ඔය රජවරු වැව් නිර්මාණය කරන්න හේතුව තමයි ඔය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශාන දිග මෝසමෙන් වහින්නෙත් අඩුවෙන් ඒකේ ගත්තහම අපි වර්ෂාපතනය ලැබෙන කාල සීමාවත් අඩුවෙන් සිද්ධ වෙන නිසා.
පැහැදිලිද? එහෙනම් දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා විතරයි. ඒකෙත් අපි දැන් වියලි කලාපය කියන එක දැන් දන්නවනේ වැස්ස අඩු නිසා වියලි උනේ කියලා. ඒකෙත් දෙකක් තියෙනවා. පහතරට වියලි සහ කඳුකර වියලි. දැන් ඔයාලා දන්නවා පහතරට උනේ උස අඩු ප්‍රදේශ, කඳුකර උනේ උස වැඩි ප්‍රදේශ. සාමාන්‍යයෙන් පුතේ මීටර් 300කට වැඩි ප්‍රදේශයක් තියෙනවා නම් කඳුකර වියලි කලාපය විදිහට හැඳින්වුවා. මීටර් 300ට අඩු ප්‍රදේශයක් තිබ්බොත් එහෙම පහතරට වියලි කලාපය කියලා හැඳින්වුවා. පැහැදිලිද මේ කතාව? හරිද? සාමාන්‍යයෙන් මීටර් 300ට වඩා වැඩි ප්‍රදේශයක් නම් කඳුකර වියලි. මීටර් 300ට අඩු ප්‍රදේශයක් නම් පහතරට වියලි කලාපය කියලා හැඳින්වුවා. එතකොට මේ කඳුකර වියලි කලාපයට කන්දක් නිසා කන්දේ සාමාන්‍ය වැස්ස චුට්ටක් වැඩිනේ. දැන් මේ කඳුකර තෙත් කලාපයේ 3000ක් වහිනවනේ. පහතරට තෙත් කලාපයට වඩා මේකේ වැඩි. දැන් මෙතනත් අපි ගත්තහම කඳුකරේ නිසා පොඩ්ඩක් වැස්ස වැඩි. මෙයාට තියෙනවා 1750 2007 අතර. 1750 2007 අතර. හරිද? 1750 2007 අතර තමයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි කතා කරන පහතරට වියලි කලාපයේ ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ 1250 1750. ඔන්න බලන්න වියලි නිසා වැස්ස අඩුයි. වියලි කලාපයේ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? වැස්ස අඩු වෙලා තියෙනවා. වැස්ස අඩුවීම කොච්චරද කියනවා නම් පහතරට වියලි කලාපයේ මිලිමීටර් 1250 1750 තියෙන්නේ. කඳුකර තෙත් කලාපයේ 1750 2007 අතර වැස්සක් තියෙන්නේ. එතන වැස්ස අඩුයි. මේ පැත්තට සාපේක්ෂව කොහොමද වැස්ස අඩු මට්ටමක් තමයි තියෙන්නේ. ඔන්න පුතේ ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප 4ක සිද්ධ වෙන වෙනස්කම. එතකොට වහින්නේ කොහොමද කියන එක දන්නවා. මේ පැත්තට නම් ඊශාන දිග මෝසමෙන් මේ පැත්තට නම් නිර්ත දිග මෝසමෙන්. එතකොට වැස්ස ලැබෙන ප්‍රමාණය කොහොමද කියලා මේ කලාප 4ටම අදාළව හඳුනාගෙන තියෙනවා. දැන් අපි එන්නේ 5 වෙනි කලාපයට. අර්ධ ශුෂ්ක කලාපය. දැන් බලමු අර්ධ ශුෂ්ක කියන්නේ සාමාන්‍යයෙන් පුතේ ශුෂ්ක කියන වචනය පාවිච්චි කරනවා කාන්තාරවලට. ශුෂ්ක කියන වචනය පාවිච්චි කරන්නේ කාන්තාරවලට. දැන් ලංකාවේ කාන්තාර නැහැ. හැබැයි අපිට තියෙනවා මොනවද? අර්ධ ශුෂ්ක ප්‍රදේශ, බාගෙට කාන්තාර වගේ ප්‍රදේශ. කවුරු හරි ඉන්නවද හම්බන්තොට දරුවෙක් ඉන්නවනම් රේසෑන් කරන්න? අනිත් අය රේසෑන් කරපු අය අයින් කරලත් නැහැ. ඔහේ ඉන්නවා. මට හිතෙන්නේ එතකොට ඔක්කොම හම්බන්තොට කියලා. හම්බන්තොට. ඊගාවට පුත්තලමේ. එහෙමත් නැත්නම් මන්නාරම ආශ්‍රිතව අඩුයි නේද? ක්ලාස් වල ඉන්න අඩුයි නේ. හම්බන්තොට පැත්තෙන් ඉන්නවා වගේ. ඉන්නවනේ. ඔය දිස්ත්‍රික්කයේ දාගෙන යමු රේසෑන් දානයි. ඉන්නවනේ 5 දෙනෙක් විතර ඉන්නවනේ. නියමයි ඒ ප්‍රදේශ වලිනුත් සම්බන්ධ වෙනවා කියන්නේ හොඳයි. ඔව් දිස්ත්‍රික්කයේ දාගෙන යමු. හම්බන්තොට. ඉන්නවනේ. ඒක තමයි. එතකොට පුතේ ඒ ප්‍රදේශවලට තියෙන ලොකුම අවාසිය තමයි මේ පැත්තේ නිර්ත දිග මෝසම ඊශාන දිග මෝසම එනකොට ඒකෙන් වහින්නෙත් නැහැ. මෙහෙටනේ වහින්නේ මෙහෙමනේ වහින්නේ. මේ පැත්තේ නිර්ත දිග මෝසම සක්‍රිය වෙනකොට ඒකෙන් වහින්නෙත් මේ පැත්තට. ඒ නිසා මේක අහුවෙන්නේ නැහැ. මේ පැත්ත අහුවෙන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර කියන මාස හැම එකකදීම මේ හම්බන්තොටට ඊගාවට මේ පුත්තල මාශ්‍රිත ප්‍රදේශවලට වහින්නේ නැහැ. අඩුම අඩු වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. සංවහන වැස්සකින් වාසුලි වැස්සකින් වහින වැස්ස නිසා අර හැමදාම එක විදිහට වහින වැස්සක් නැහැ. එතකොට මන්නාරම ආශ්‍රිත ප්‍රදේශේ ඊගාවට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශේ ලංකාවේ ගොඩක්ම වියලි ප්‍රදේශ විදිහට හඳුනා ගන්නවා. වර්ෂාපතනය සෑහෙන්න අඩුයි. අවුරුද්දටම වහින්නේ දැන් මෙයාලට දෙසැම්බර් සිට පෙබරවාරි කියවට වාසුලි වලින් එහෙම වහිනවා. සංවහන වැස්සෙනුත් වහිනවා. හැබැයි මේ ප්‍රදේශවලට මුළු අවුරුද්දටම වහින්නේ මාස 3ක් විතර. හරිද? මෙයාලට මේ නිරිත දිග ඊශාන දිග මෝසමෙන් විතරයිනේ අපි කතා කරන්නේ. මෙයාලට සංවහනය සහ වාසුලි වලිනුත් වහිනවා. හැබැයි මෙයාලගේ ගත්තොත් එහෙම මොන වැසි ක්‍රමය ආවත් මෙයාලට වහින මාස 3ක් 4ක් අතර කාලයක්. එතකොට අවුරුද්දෙන් මාස 3ක් විතර වහිනවා නම් මාස 4ක් විතර වහිනවා නම් හරිද?
ඉතුරු මාස 8ක් හෝ 9ක් එක දිගට මෙයාලට වහින්නේ නැහැ. එතකොට මෙයාලට වඩා ලොකු ප්‍රශ්නයක් මෙයාලට තියෙනවා අර්ධ ශුෂ්ක කලාපය ගත්තාම උෂ්ණත්වයක් වැඩි. වර්ෂාපතනය අඩු වෙනවා වගේම මොකද්ද වෙලා තියෙන්නේ? එයාලට උෂ්ණත්වය වැඩි මට්ටමක තියෙනවා. සාමාන්‍යයෙන් සංවහන වැස්සෙන් තමයි මෙයාලට වහින්නේ. මේ වැස්සෙන් වහින්නත් බෑ, මේ වැස්සෙන් වහින්නත් බෑ. මෙයාලට වහින්නේ ගොඩක් වෙලාවට සංවහන වැසි. සංවහන වැසි. ඒකත් මාස 3ක් 4ක් වගේ කාලයක්. මාස 3ක් 4ක් වගේ කාලයක්. පුතේ ගත්තාම වහින වැස්සත් මෙන්න මෙච්චරක් විතර වහින්නේ. මිලිමීටර් 650 1750ක් වගේ පොඩි වැස්සක් තමයි ලැබෙන්නේ. හරිද? පොඩි වැස්සක් වගේ තමයි වහින්නේ. එතකොට වහින වැස්සේ වහින වතුර ටිකත් ඉක්මනට වාෂ්ප වෙලා යනවා. ඇයි වාෂ්ප වෙන්නේ? උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය වැඩි නිසා මේ කලාපයට වහින වැස්සෙනොත් ඉක්මනට වාෂ්පීකරණය වෙනවා. එතකොට මේක තමයි අපේ දේශගුණික කලාප පහ. මේකට අදාළව අපිට ටියුට් එකකුත් තියෙනවා මුදේ. හරිද? ටියුට් එක මෙතන කතා කරන්න ගියේ නැහැ. ගොඩක් අයට ටියුට් නැතිව තියෙන නිසා ටියුට් එක පුරව ගන්න බැරි වෙනවනේ. එතකොට මේකේ දේශගුණික කලාප වලත් එක්කම ස්වභාවික වෘක්ෂලතා වර්ග 7ක් තියෙනවා. ලංකාවට අදාළව මේ තැන් වල හැදෙන ශාක ව්‍යාප්ති 7ක් ගැන කතා කරන්න තියෙනවා. එතන තමයි ඔයාලා නිකන් අමාරුයි කියලා හිතන්නේ. හැබැයි ඉගෙන ගත්තාම හිතේ අයියෝ ඒකත් මොකද්ද හරි ලේසි කොටසක් නේ කියලා. දැන් දේශගුණික කලාප පහයි දේශගුණික කලාප පහට අනුවර්තනය වෙච්ච වෘක්ෂලතා වර්ග 7ක් තියෙනවා. හරිද? ඒ 7 ඉගෙන ගන්න අපි ඊගාව සතියේ. හරිද? ඊගාව සතියේ ඔයාලගේ ටියුට් එකත් ගෲප් එකට වැටෙනවා. මේකට අදාළ ටියුට් එකත් අපි පුරවා ගැනීම සිද්ධ කරනවා. සහ ඔයාලා ගෲප් වලට දිගටම ඇඩ් වෙලා ඉන්න. මයි ගයිඩන්ස් ආයතනය හරහා ගෲප් හදලා තියෙනවා. මේ වෙනකොට ගෲප් වල ඉන්න අය රේස් හෑන්ඩ් කරන්න. මේ වෙනකොට ගෲප් එකේ ඉන්න අය හරි නියමයි ගෲප් එකේ ඉන්න අයත් ඉන්නවා නැති අය මොකද කරන්න ඕනේ කො නැති අය රේස් හෑන්ඩ් කරමු බලන්න නැති අය හැමෝම ජෝග්‍රෆි වලට වෙනම ගෲප් එකක් හදලා තියෙනවා හරිද ජෝග්‍රෆි වලට වෙනම ගෲප් එකක් හදලා තියෙනවා ඒ ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ හැමෝම මම මෙතන ඕනනම් ෂෙයා කරන්නද ඔයාලට ගෲප් ලින්ක් එක ෂෙයා කරන්න මොකද ලබන සතියේත් ඔයාලට මේ විදිහටම සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා එතකොට ලංකාවේ තියෙන එක එක තැන්වල හැදෙන දේශගුණික වර්ග වලට අනුවර්තනය වෙච්ච වෘක්ෂලතා වර්ග 7ක් එකපාර 7ක් ඉගෙන ගන්නවා කියන්නේ සෑහෙන මේ වටින දෙයක් නේද ඒ නිසා ඒ 7ම ඉගෙන ගන්න තියෙනවා ඒකත් ඔයාලට ගොඩක් දුරට ප්‍රී සෙමිනාර් එකක් විදිහට යනවා මේ මාසයේ මුල සතිය නිසා මම ඔයාලට මේ එතකොට ඔයාලට මේ ගෲප් එක හරහා ගන්න පුළුවන් පුතේ මේ ටියුට් එක. හරිද? ටියුට් එක ගන්න පුළුවන්. කලින් අපේ ඔය කරපු පාඩම් ගොඩක් ඒවා තියෙනවා YouTube එකේ. හරි? YouTube එක හරහා Geography with Shashika Gayatri කියලා YouTube channel එකක් තියෙනවා. එතකොට ඒක හරහා ඔයාලට පසුගිය පාඩම් නරඹන්න පුළුවන්. හරිද? එතකොට My Guidance website එක හරහා වුණත් ඔයාලට බලන්න පුළුවන්. හරි. ඔන්න මම group link එක ඔයාලට එවලා තියෙන්නේ. ආවද? group link එක පේනවද? නැද්ද? හරි. එහෙනම් group එකට add වෙන්න පුළුවන්. ඔය විදිහට group එකට add වෙන්න පුළුවන්. group එක හරහා ඔයාලට ටියුට් ටික ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කලින් පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම second term test එකට අදාළව අපි පේපර් සාකච්ඡාවක් කරනවා. ඒක සෑහෙන වටිනවා. term test එකේ geography වලට ලකුණු 100න් 100 ගන්න ළමයි ඉන්නවා. නේද? එතකොට ඒ ලකුණු ප්‍රමාණයට යන්න ඊටාම පහසුයි. මේකේ ඉතුරු ටික අපි ආවරණය කරමින් පේපර් සාකච්ඡා කිරීම කරනවා. එතකොට දේශගුණික කලාප පහ පිළිබඳව අපි අර ටියුට් එකේ ලස්සන නෝට් එකක් හදා ගන්නවා. ඒකත් අපි කරන්නේ ලබන සතියේ. හරිද? ලබන සතියේ හැමදාම උදේ ඔයාලගේ 9 වසරේ පන්තිය තියෙන්නේ. 9 වසරේ පන්තිය තියෙන්නේ හැමදාම බදාදා 5:30ට. එතන 5:30 ඉඳන් 6:30 දක්වා කරනවා අපි. එතන 6:30න් පස්සේ අපිට මේ එතනින් එහාට ඔයාලට My Guidance ආයතනයේම තවත් පන්තියක් ඇති 9 ශ්‍රේණිය සඳහා. එතකොට ඒ නිසා අපි 6:30 දක්වා පැයක වෙලාවක් ඉතා සරලව පාඩම් ටික ආවරණය කිරීම සිද්ධ කරනවා.
කොහොමද අද දවසේ මේ දේශගුණික කලාප ටික මතක හිටියද? යම්කිසි අවබෝධයක් හරි ආවද? මොකද අදහස මේකේ උෂ්ණත්වය කියන කොටසක් තියෙනවා YouTube එකේ බලන්න ඕනේ හැමෝම. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 87ක් තිබුණා කියලා දාලා දෙනවා. හොඳයි. නියමයි. 87 තව වැඩි කරගන්න ඕනේ. නේද? නියමයි. හරි. එහෙනම් පුතේ අද අපි මෙතනින් ඔන්න අවසන් කරන්න හදන්නේ ඉතුරු ටික නේද? ඔව් පාඩම හොඳටම තේරුණා. සුපිරි කියලා කියනවා. හරි. එහෙනම් පුතේ ලබන සතියේ ඉතුරු ටික ඊටත් වඩා සුපිරි කොටසක් තියෙන්නේ. මොකද වෘක්ෂලතා කලාප 7ක් එකපාර ඉගෙන ගන්න තියෙනවා. 7ක්ම ඉගෙන ගන්න තියෙනවා. අපි ඒ ටික ලබන සතියේ සාකච්ඡා කරමු. මේකට අදාළ ටියුට් එකක් තියෙනවා. ටියුට් එකේ සිටියමක් තියෙනවා. මේක ලකුණු කරන්න ඕනේ. ඒ නම් ටික හඳුනා ගන්න ඕනේ. ඒ සියලුම දේවල් අපි ලබන සතියේ සිද්ධ කරනවා. සහ ටියුට් එක ලබා ගන්න ඔයාලා අදාළ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. එහෙනම් පුතේ හැම සතියකම බදාදා 5:30 ඉඳන් 6:30 දක්වා මයිගයිඩන්ස් ආයතනය හරහා අපි සම්බන්ධ වෙනවා ඔයාලගේ ජෝග්‍රෆි පන්තියත් එක්ක. එහෙනම් අද දවසේ නවත්තනවා. නැවත අපි හම්බෙමු ලබන සතියේ බදාදා 5:30ට. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.